සුබ දවසක්. මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ රෙස්ටෝරන්ට් වල මෙනු එකට නැතුවම බැරි ඉස්සු ඩෙවල් එකක්. ඉතින් ඔයාලටත් මේ වගේ කටට රසට ඩෙවල් එකක් ගෙදරදීම හදලා රස විඳින්න පුළුවන්. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. දැන් අපි බලමු මේ ඉස්සු ඩෙවල් එක හදාගන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මුලින්ම අපට අවශ්‍යයි ඔලු ඉවත් කරගත්තු ඉස්සු ග්‍රෑම් 250. ඒ වගේම හීනියට කපාගත්තු සුදු ලුණු බික් 4ක්, මැදින් කපාගත්තු අමමිරිස් කරල් 2ක්, ලොකු කෑලි වලට කපාගත්තු ලොකු ලුණු ගෙඩියක්, මාළු මිරිස්, තක්කාලි, කුරුඳු පොතු කැබලි කිහිපයක්, ඒ වගේම එනසාල්, කරාබු නැටි අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට සෝයා සෝස්, ටොමැටෝ සෝස්, චිලි සෝස් අවශ්‍ය වෙනවා. මුලින්ම මම මේ ඉස්සෝ ටිකට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගෙන ඉස්සෝ ටිකට හොඳට තවර ගන්නවා. ඉස්සෝ ටික ලුණු කුඩු වල හොඳට තවර ගත්තට පස්සේ අපි විනාඩි 5ක් වහලා තියලා තමයි ඉස්සෝ ටික ගන්න ඕනේ. විනාඩි 5කට පස්සේ non-stick pan එකක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගෙන අපි ඉස්සු ටික හොඳට බැදගමු. ඉස්සු ටික මේ වගේ හොඳට කවලම් කර රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඉස්සු ටික මේ වගේ හොඳට රන්වන් පාට වුණාට පස්සේ අපි ලිපෙන් බාගමු. දැන් මේ තෙල් ටිකටම කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි එකතු කරගන්න. ඊළඟට හීනියට කපාගත්තු සුදු ලුණු බික් 4 එකතු කරගෙන මේ වගේ හොඳට හැඳි ගගා රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ වගේ හොඳට සුදු ලුණු රන්වන් පාට වෙනකම් බැද්දට පස්සේ කපාගත්තු ලුණු, අමු මිරිස්, මාළු මිරිස් එකතු කරගෙන විනාඩියක් විතර හැඳි ගන්න. විනාඩියක් විතර තෙලේ බැදගත්තට පස්සේ අපි තක්කාලි ටික එකතු කරගෙන ඉන්නවා. ඊළඟට මිරිස් කෑලි මේස හැන්දක්, ලුණු කුඩු තේ හැඳි කාලක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2ක්, සෝයා සෝස් මේස හැඳි 2ක්, චිලි සෝස් මේස හැන්දක්, ඔයිස්ටර් සෝස් මේස හැන්දක් එකතු කරගෙන සීනි තේ හැන්දකුත් එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම එකතු කරගෙන අපි හොඳට හැඳි ගාගෙන ඉමු. සීනි ටික හොඳට දිය වෙනකන් හැඳි ගාගෙන අපි බැදගත්තු ඉස්සෝ ටික මේකට එකතු කරගමු. ඉස්සෝ ටික එකතු කරගෙන විනාඩියක් විතර හොඳට හැඳි ගාලා ලිප නිමා ගන්න. මේ බලන්නකෝ අපි හදාගත්තු ඉස්සෝ ඩෙවල් එක. රෙස්ටෝරන්ට් වල ගිනි ගණන් වලට විකිනෙන මේ ඉස්සෝ ඩෙවල් එක ගෙදරදී අඩු වියදමකින් හදලා පවුලේ අයට හදලා දීලා රස බෙදාගෙන ඔයාලා මගේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.